Hello, hi everyone, welcome back to my YouTube channel. So අද තමයි අපේ Thailand travel series එකේ ඔන්න first episode එක මම අරන් ඇවිල්ලා තියෙන්නේ. මේ ගමන ගියේ මමයි මගේ husband උයි මගේ sister in law. ඉතින් අපි තුන්දෙනාම එකට තමයි මේක ගියේ. ඉතින් මේක අපි තුන්දෙනාගේම first international trip එක නිසා honestly අපි මාරම excited. ඉතින් ඒ වගේම අපි පොඩි nervous feeling එකකුත් තිබුණා. මොකද මේ process එක කොහොමද වෙන්නේ? airport එකේ මොනවද කරන්න ඕනේ? හැමදේම අපිට අලුත්ම experience එකක්. ඉතින් අපි දැනගන්න පුළුවන් හැමදේම හොයලා plan කරලා තමයි මේ trip එක arrange කරගත්තේ. ඒ ගැන මම වෙනම detail video එකක් ඔයාලට අරගෙන එන්නම්. අපි flights book කරපු විදිය, accommodations හොයාගත්තේ කොහොමද? මේ trip එක plan කරපු විදිය, total budget එක, ඒ හැමදේම අපිට useful වුණු tips ඔක්කොම ඒ video එකෙන් මම share කරන්නම්. ඉතින් අද වීඩියෝ එකකින් බලමු අපි Thailand trip එකේ first day එක කොහොමද අපි පටන් ගත්තේ කියලා. ඔන්න අපි දැන් airport එකට ඇවිල්ලා ඉන්නේ. airport එකේ check in, immigration, security checks ඔක්කොම process එක ඉවර කරගෙන තමයි මේ ඉන්නේ. අපිට තිබුණේ flight එක 11:15 වලට මේ රෑ. ඇත්තටම ඉතින් ඒ නිසා අපි board වෙන්න කලින් පොඩි snack එකක් ගන්න එහෙම ගිහිල්ලා ඊට පස්සේ අපි 2.5 hours වගේ අපිට ඉන්න උනා අපිට flight එක එනකම්. ඉතින් ඊට පස්සේ ඔන්න අපේ ඔක්කොම checkings ඔක්කොම ඉවර වෙලා finally boarding time. ඉතින් ඔන්න අපි flight එකට ආවා. ඊට පස්සේ අර පොඩි excitement එකක් තියෙනවනේ take off කරද්දී. ඔන්න ඉතින් ඒ වෙලාව නම් පොඩ්ඩක් නෙමෙයි ගොඩක් මම බය වෙලා හිටියේ. but ඒක නිකන් 3 to 4 5 seconds වලින් වගේ ඒ බය නැත්තරම නැති වෙලා ගියා. ඊට පස්සේ අර window එකෙන් එළිය බලනකොට ඒ view එක නම් ඒ photos වලටවත් මේ වගේ videos වලටවත් ගන්න බෑ. එච්චරටම ලස්සනයි. ඉතින් කොහොම හරි අපි කලින් pre-order කරලා තිබුණු meals ටික අපිට හම්බුණා. ඉතින් මට නම් මතක තිබුණේ නෑ ළමයි මම මොනවද order කරලා තිබුණේ කියලා. මම අර pizza bread එකක් වගේ තමයි order කරලා තිබ්බේ. ඉතින් කවුලක් නෑ shape අපි කෑවා. මොකද අපි බඩගින්නේ හිටියේ රෑ නිසා. ඊට පස්සේ අපි බැංකොක් එයාපෝට් එකට තමයි ආවේ. මොකද අපි බැංකොක් වලින් ආයෙමත් අපිට ට්‍රාන්සිට් එකක් තිබුණා. ඒ කියන්නේ අපිට ඩොමෙස්ටික් ෆ්ලයිට් එකක් අපි බුක් කරලා තිබුණා චියං මායි වලට. අපි චියං මායි වලට තමයි මේ සැරේ යන්නේ. ඉතින් ඒක නිසා ඔන්න අපි ඩොමෙස්ටික් ෆ්ලයිට් එකකට පොඩි වෙලාවක් ඉඳලා 6:30 වගේ උදේ අපි ලස්සන සන්රයිස් එකක් මෙන්න මේ වගේ ලස්සන වින්ඩෝ එකකින් බලාගෙන අපි චියං මායි වලට යන්න පිටත් වුණා. ඉතින් කොහොම හරි flight meals උත් අරගෙන we safely arrived to Chiang Mai, Thailand. ඉතින් දැන් යන් චියං මායි වල අපි මොනවද කළේ කියලා බලන්න. ඉතින් අපි මේ උඩ පැන යන්නේ දැන් ඊට පස්සේ තියෙන process එක ගැන කිසිම idea එකක් නැතුව. දැන් ඊට පස්සේ අපිට තිබුණේ අපේ luggages ටික clear කරගන්න. මෙන්න මේ විදිහට තමයි අපි ටික clear කරගත්තා. අපි බයෙන් ආවේ අපේ luggages ටික එයි නේද කියලා. මොකද අපි ඇවිල්ලා ලංකාවේ තිබුණොත් එහෙම අපේ luggages ටික මුළු trip එකම ඉවරයි. ඉතින් අර first time නිසා අපිට ওই වගේ මෝඩ බයවලුත් තිබුණා. ඉතින් කොහොම හරි අපි චියං මායි එයාපෝට් එකට ආවා. ඊට පස්සේ අපිට තිබුණ එකම ලොකුම ප්‍රශ්නේ තමයි අපේ early check-in එකක් අපේ apartment එකේ ගන්න බැරි වුණ එක. ඉතින් අපිට ඒක නිසා අපිට එයාපෝට් එකේ ඉන්න උනා දවල් 2 විතර වෙනකන්. ඉතින් අපි ආවේ 7ට විතර. but අපිට එළිය ඇවිදින්න යන්නත් හිතුණා. ඒත් අපේ luggages ඔක්කොම අරගෙන අලුත්ම රටක අපි මේ ඇවිදින එක අපිට safe නෑ කියලා හිතුණා. ඒක නිසා අපි හොඳම දේ මේක ඇතුළෙම ඉන්න එක කියලා අපි ඉතින් ඒක ඇතුළේ තිබුණු දේවල් කකා බිබි ඔන්න පැය 6ක් 7ක්ම හිටියා. ඉතින් ටිකක් ඉන්නකොට නම් මහන්සි මේ තියෙන්නේ මං මගේ හස්බන්ඩ් ගේ කොෆි එක try කරපු එක. ඒක නම් මට සෙට් නෑ guys. ඊට පස්සේ මම මෙන්න මෙතනට ගියා. මෙන්න මේක නම් මාරම රසයි. පොඩි snack එකක් මේක. නිකන් මේ potato wedges ඇවිල්ලා අර අපේ PVR එකේ තියෙන අර scope එකේ තියෙන cheese popcorn එක වගේ රසක් තමයි තිබ්බේ. ඉතින් මාරම රසයි ඒක. ඊට පස්සේ අපි එතනින් කෙලින්ම 2 වගේ වෙද්දි අපි 1:30 වගේ වෙද්දි මං හිතනවා අපි අපේ එහෙ තියෙනවා Uber Pick Me වගේම ඒගොල්ලන්ගේ transport service එකක් Bolt and Grab කියලා. අපි apps දාගෙන අපි SIM එකක් අරගෙන මුලින්ම ඊට පස්සේ apps ටික අපි install කරගෙන ඊට පස්සේ අපි ඒකෙන් අපිට අවශ්‍ය vehicle එක අපි book කරගත්තා. ඉතින් අපි instantly ඒක book කරේ. ඉතින් අපි හිතුවේ අපිට ඔය ආපු වයිදිය ලොකු වාහනයක් හම්බෙයි කියලා අපි වෑන් එකක් දැම්මා. මොකද අපිට luggages ගොඩක් තිබුණ නිසා. but ඒක අපි හිතුවට වඩා ගොඩක් ලොකුයි.
ඉතින් ඔන්න ඔයගොල්ලෝ බලන් ඉන්න අපිට ආපු වාහනේ ඔන්න පේනවා නේද අපිට ආපු වාහනේ අපේ තුන්දෙනා වරන් යන්න ආපු වාහනේ මම හිතන්නේ අපිම තමයි ලොකු වාහනයක් දාගත්තේ මොකද අපේ ලගේජස් තිබුණ නිසා ඉතින් අපිට තේරුණා ඊට පස්සේ මෙහි වාහන ගොඩක් ලොකු ඒවා තමයි එන්නේ කියලා කොහොමද ටිකක් කාලා වීඩියෝස් බලන් යනකොට තේරෙයි අපි ගියපු ටැක්සි සර්විස් වල තිබුණු වාහන දැක්කහම ඒගොල්ලන්ගේ පොඩි වාහන අපේ වගේ නැහැ ඇත්තටම ඉතින් ඊට පස්සේ අපි ඉතින් ඔන්න උතරින් පස්සේ තමයි අපේ ට්‍රිප් එක පටන් ගත්තේ. ඉතින් මාර්ම සතුටින් තමයි උතරින් දැන් අපි යන්න පටන් ගත්තේ. මොකද අපි පොඩ්ඩක් එයාපෝට් එකේ ඉඳලා ටිකක් මහන්සි වෙලා හිටියේ. මොකද අපි එකම තැන පැය 6ක් විතර හිටපු නිසා. ඉතින් ඊට පස්සේ අපිට ඕන ඉක්මනටම අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා පොඩ්ඩක් ෆ්‍රෙෂ් අප් වෙලා ඉන්න. ඉතින් ඒක නිසා අපි ඔය යන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඉතින් පාර දිහා බලාගෙන ඉතින් අලුත් රටක් නේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක් ඉතින් අපි අර හැමදාම දකින පාරත් අලුත් පාරක් කියලා වගේ හිතලා අපි ඉතින් ඒක දිහා බලාගෙන හරිම ආසාවෙන් ගමන පිටත් වුණා. ඊට පස්සේ ඕන අපි එනවා අපේ අපාර්ට්මන්ට් එකට. මේක තමයි අපාර්ට්මන්ට් එකේ එළියේ තියෙන විදිහ. මෙතන තියෙනවා 4B කියලා ෂොප් එකක්. ඉතින් ඒකෙත් B තමයි ඔය ඉන්නේ එළියේ. ඕන පේනවනේ අපිට වෙච්ච වැඩේ. අපි ඔය booking.com එකෙන් දාපු අපාර්ට්මන්ට් එකේ අපි දන්නේ නැහැ ඒක 3rd floor එකේ තියෙන කියලා. ලිෆ්ට් එකක් තිබුණේ නැහැ. ඉතින් අපේ ලගේජස් ඔක්කොම අපිට උඩට අරන් යන්න වුණා. ඉතින් මේ එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එකෙන් මම අපි හිටපු අපාර්ට්මන්ට් ටුවර් එකයි ඊට පස්සේ අපේ first day in Chiang Mai කොහොමද අපි ගෙවුනේ කියලාත් මම ඔයාලට අරගෙන එන්නම්. So if you enjoyed this video, don't forget to like, comment and subscribe. So thank you so much for watching and I'll see you in my next video. Bye bye.